සිනමා කෘතිය ඔබට දැනුණු විදිහ. අපි ඒක හැමෝගේ මහානවනි සාමාන්‍ය ඔබට කොහොමද දැනෙන්නේ කියලා දැන් මේකේ බර දෙකක් තියෙනවා. එකක් ඔබ ප්‍රේක්ෂකෙක් හැටියට නරඹනවා වෙන පුළුවන් අනිත් ඔබ තමයි නිෂ්පාදකවරයා. ඔබ තමයි මේකේ නිල අයිතිකරු බවට පත් වෙන්නේ. ඇත්තටම මද නක දැනුනේ කොහොමද ඔබට? ඇත්තම කියනවා නම් මේ සිනමා කෘතිය අපි නිර්මාණය කරලා තියෙන අනුශාසන අධ්‍යක්ෂක අනුශාසන මමත් මුළු පවුලටම එකට සිට නැරඹිය හැකි චිත්‍රපටයක් ලෙස මීට කලින් චිත්‍රපට විවිධ තේමා ඔස්සේ ආවට යම් කොටස් වශයෙන් තමයි අපිට මුළු පවුලක් විදියට බලන්න පුළුවන් චිත්‍රපට තිබ්බේ යම්කිසි කොටසයි. මේක අපි ඔක්කොම එක විදියට ඉඳගෙන බලන්න පුළුවන්. ඒ වගේම මේකේ සම්පූර්ණ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කටයුතු කරන අනුශයට මම නිදහස දුන්නා. අනිත් එක තමයි මට සමාජයට යමක් දෙන්න මට අවශ්‍ය වෙලා තිබ්බා. ඉතින් ඒකත් මේ කෘතිය හරහා ඉෂ්ට වුණා කියලා මම හිතනවා. ඇත්තටම මම පෞද්ගලිකව හිතන එක තමයි චිත්‍රපටි වලට ආරාධනා කරලා අපි මේක බලන්න ඔබ වෙනුවෙන් අපි චිත්‍රපටියක් හැදුවා කියන එකට වැඩිය චිත්‍රපටිය අපට දැනුණා කියන හැඟීම කටවචනෙන් යන එක සහ ඒ කැම්පේන් එක බලපානවා. ඒ කියන්නේ හැමතිස්සෙම හොඳ කන්ටෙන්ට් එකක් හැදුවොත් ඒකට අර සීනි වලට කුඹි වහනවා වගේ මිනිස්සු එනවා. ඉතින් ඒක මට විශ්වාසයක් තියෙනවා. ඒක නිසා මම හිතනවා මේ චිත්‍රපටය හුඟක් වෙලාවට අපිට අලුත් මානයන් විවෘත කරලා දෙයි. ඒක නිසා ඒ විශ්වාසය මට තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ මට රංගනයෙන් දායක වෙච්ච තරින්දි උඩ ඉන්න මම හිතා මට පේන්නේ නැහැ. ධනංජය ශිල්පී මේ සියලු දෙනාගේ සහ මම වෙනුවෙන් ධර්මප්‍රිය ඩයස් කරපු කැපවීම මම හැමදාම එකක් කරනවා. ඒ වගේ මට මේ චිත්‍රපටයේ නළුනියන්ගේ ලැබිච්ච සහයෝගය ඒකට මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඒක මම මතක් කරන්න මට චන්දන රත්න මහත්මයා මෙතන උඩ ඇති මට වටිනා උපදෙසක් දුන්නා නළුනියන් මෙහෙයුම සම්බන්ධයෙන්. ඒක මම අනාගතයේ දවසක කියන්න. ඒ වගේම මට නිෂ්පාදකවරයෙක් අධ්‍යක්ෂකවරයෙක් විදිහට අධ්‍යක්ෂකම් ගබා ගැනීමේදී ජගත් සෝතිපාල මහත්මයා මට ලොකු උදව් කරලා තියෙනවා. ඒ වගේම මට දැනුම දීලා තියෙනවා. ඒ වගේ අද මෙතන නැතත් අසංක දිනසිංහ එයාට මම පුණේ යවුවේ ඉගැන්නුවේ එයාටත් බොහොම ස්තුතියි. ඒ වගේම සෝමයි සිංහ මහත්මිය අද මෙතන නැතත් එතුමියගේ දුව මෙතන ඉන්නවා. එතුමියට අපිට මේ එන්න පාර කපන්න මේ අවකාශය නිර්මාණය කරාට පින් බොහොම ස්තුතියි. ඔයගොල්ලෝ මේක බලන්න දැන් ඔයගොල්ලන්ට බෝරින් ඇති අපේ චිත්‍රපටය බලන්න. සුබ දවසක්. මුළු චිත්‍රපටයේම නරඹද්දී ඔබතුමියට මේ චිත්‍රපටයේ වඩාත්ම දුක හිතුනේ මොන අවස්ථාවද? මට වඩාත්ම දුක හිතුනේ සත්‍යයට එමි අම්මා කියපු වෙලාවේ. ටිකක් දුක හිතුණ ගොඩාක් ඇඬුණා. ඉතින් මම හිතනවා මේ යුගයේ මම බලපු හොඳම සිංහල චිත්‍රපටය කියලා. මේක ජාත්‍යන්තර චිත්‍රපටත් එක්ක තරගයට තියන්න පුළුවන් චිත්‍රපටයක්. ඉතින් මගේ අයියාගේ පුතාගේ රංගනය ගැන කියන්න වචන නැහැ. ධනංජය එයාට හරියට බෝතල් වලට වතුර දැම්මහම ඒ ස්වරූපය ගන්නවා වගේ ඒ චරිත වලට අනුගත වෙන්න පුදුම ශක්තියක් තියෙන බව මේ චිත්‍රපටයේ නොපුණා. ඒ තරින්දිගේ රංගපෑම ඒවා කියලා වැඩක් නැහැ. චූටි චරිතයක් කරපු අය පව ලොකුවට කැපී පෙනෙන තත්ත්වකින් මේ චිත්‍රපටය ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම අභිෂේකගේ වචන ගායනය සංගීතය කැමරාකරණය එකම තැනක්වත් අඩුවක් තියලා තිබුණේ නැහැ. තාම වටින චිත්‍රපටයක්. ඒ වගේම මම ආරාධනා කරනවා සියලුම මේ චිත්‍රපටය අනිවාර්යයෙන්ම බලන්න ඕනේ කියලා. ඉතින් මට මේ කතාව ඇතුලේ දුවන දැන් කතා ධාරාවේ අපි මුලින් දකින්නේ අම්මා කෙනෙක්ගේ කතාවක් කියලානේ අපි අද දවසේ විශේෂයෙන් කතාව බලන්න ආවේ. හැබැයි මේක ඇතුලේ වෙන තවත් ලොකු කතාවක් ගියා. ඇත්තටම මම LGBT ප්‍රජාව වෙනුවෙන් මේ කරපු උපහාරයට මාරම සන්තෝසයි. මොකද අපේ සමාජය ඇතුලේ ලොකුවට ඩිස්ක්‍රිමිනේට් වෙන පිරිසක් ඒගොල්ලෝ. ඉතින් මේ කතාව ඇතුලේ ආදරේ උතුරන අතරේ ඒ ගෙනාපු ඒ මාතෘකාව ඇතුලේ ගෙනාපු LGBT ප්‍රජාවට දීපු ගෞරවයටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා කවුන්සලර් කෙනෙක් විදියට. ඒ වගේම ක්‍රිෂාන්ති මගේ හොඳම යාළුවෙක්. අවුරුදු ගානක මිත්‍රත්වයක් තියෙනවා. ඒ නිසා එයාමට ආරාධනා කරේ. ඇත්තටම මේ කතා මාලාවක් විදියට කතාවක් විදියට ගත්තම කතාවේ සාරය ගත්තාම පටන් ගන්න වෙලාවෙ ඉඳන් ඉවර වෙනකන් ඇත්තටම හිතා ගන්න බැරි වුණා මොනවාද වෙන්නේ කියලා. ඒ කියන්නේ අපිට දැනුනේ හරි සරලයි වගේ අම්මයි දුවයි කියලා වගේ දැනුණාට නමුත් ඒ කතාව තුළ ලොකු ගැඹුරක් තිබ්බා. ආදරය කියන එකේ උපරිමේ. ඒ කියන්නේ ඒක සමාජයක් විදියට ගත්තම ආදරය කියන්නේ අම්මා දරුවා අතර විතරක් නෙවෙයි. ඇත්තටම සත්‍ය කියන චරිතයේ විශේෂයෙන් ධනංජය ඒ චරිතය ඊටාම විශිෂ්ට ලෙස නිරූපණය කරා තරින්දියේ වගේම
ඇත්තටම ක්‍රිෂාන්තිගේ දුව අපේ ප්‍රධාන චරිතය රංගපාපු අය මම පුංචි කාලේ ඉඳන්ම දන්නවා. ඉතින් ඇත්තටම ඉතාම ලස්සන, ඉතාම වටිනා චිත්‍රපටයක් කියලා මට කියන්න පුළුවන්. මුළු ෆිල්ම් එක පුරාවම මං කරේ අඬපු එක. ඒ කියන්නේ මුලින් ලිරිකල් වීඩියෝ එකෙන් ඉඳන් මෙහෙමයි. ඒක හැමතැනම හරි සංවේදී. ඇත්තටම අම්මා කෙනෙක්ගේ ආදරය ඒක මට මාර විදියට පෞද්ගලිකවත් ගොඩක් ෆීල් වෙන ෆිල්ම් එකක්. හැමතැනම ගොඩක් ආසාවෙන් බැලුවා. එහෙම එක තැනක් කියලා කියන්න බෑ. ඇත්තටම හැම දුකක් කියන්නේ ඒක මට තේරෙන්නේ නැහැ ඒක දැන කියද්දි. පුදුමාකාර විදිහට හෘද ස්පන්දනය ගැහෙනවා වගේ ආගේ චිත්‍රපටය ගැන අපේ ආත්මයට කතා කරලා තියෙනවා වගේ අම්මා කෙනෙක්ගේ දුවෙක්ගේ අතර තියෙන බොන්ඩ් එක පිට පපසරියත් එක්ක අපි ගැවසෙන්න ඕන හැටි හැම දෙයක් ගැනම ලස්සනට එයා ඒක ගොතලා තියෙනවා. ඇත්තටම ලස්සන චිත්‍රපටයක් මම හැම අම්මා කෙනෙක්ටම අඳ ගහනවා කතා කරනවා මේක ඇවිල්ලා බලලා නරඹලා ඇයටත් සහයෝගය දෙන්න කියලා තව තවත් අපේ හදවත් කතා කරන විදිහ චිත්‍රපටි නිර්මාණය කරන්න සහ මේක හදවතින් ප්‍රාර්ථනා කරනවා ඉතාමත්ම සාර්ථක වෙන්න කියලා මේ චිත්‍රපටය. වැඩිපුරම දුක හිතුණා සත්‍යගේ අම්මව හම්බ වෙලා එයාගේ ස්වභාවය කියන වෙලාව. එතකොට එයාට අම්මා කියලා අමතන වෙලාවේ එයාගේ හැඟීම්. ඒකම මේ තාත්තලා ගැනත් පොඩි හැඟීමක් ආවා සීයාගේ චරිතේ මුළු ලෝකයක් දුවෙක්ට නැති වුණත් දුවෙක්ට තාත්තෙක් ඉන්නවා කියන එක. මම සාමාන්‍යයෙන් අම්මා තාත්තා ගැන කතා කරද්දී හරි සංවේදී කෙනෙක්. ඉතින් මං හිතනවා මෑත කාලේ මම මේ ටිකේම චිත්‍රපටි සියල්ලම වගේ නැරඹුවා. ඉතා හොඳ නිර්මාණ අතරේ සුවිශේෂී හරිම වෙනස් මාතෘකාවක් සමාජගත කරලා තියෙනවා. මම හිතන්නේ හැමෝම නැරඹිය යුතු අති විශිෂ්ට චිත්‍රපටයක්. පොඩි දෙයක් මගේ මස්සිනා ගැන කියන්න ඕනේ ධනංජය ගැන. ධනංජයව පොඩි කාලේ ඉඳන් අපි දැකලා තියෙන්නේ හරිම මේ කියවීමට කැමති බොහොම ලියන්න කැමති යාගේ අම්මා තාත්තා මගේ මාමා නැන්ද වගේම චරිතයක් හැටියට ධනංජයගේ රංගපෑම් ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේක මම හිතනවා ධනංජයගේ ටර්නින් පොයින්ට් එකක් අති විශිෂ්ටයි.